කාංචනා අනුරාධ නම් වූ ඒ අපූර්ව අතිදක්ෂ ගායන ශිල්පිනියගේ පුරුදුල් 16 ගීතේ කියන්නේ බොහොම වේගයෙන් මේ ගීත ගායන නෙමෙයි කාංචනා. නමුත් අද ඇයගේ මේ ගීතේ විශේෂත්වයක් තියෙනවා. කාංචනාට පුළුවන් වෙනවා පළවෙනි වතාවට නර්තන ශිල්පිනියන් 52 එක්ක කරගෙන තමයි කාංචනා මේ ගීතය නිර්මාණය කරන්නේ. අද දවස් මම දන්නවා ඒ බොහොම සුවිශේෂී දවසක්. ඉතින් කාංචනා ලොකු හීනයක් දැක්ක කියලා අපි දන්නවා හීනයක් අර්ථයක් වෙලා තියෙනවා අදගෙනකොට. අද දවස ගැන කියන කලින් අපි මේ වීඩියෝ එක හැමදේම ආරම්භුනේ ඒ ජයග්‍රහණ එක්ක තමයි මට මේ ශ්‍රේෂ්ඨයට ඉන්න අවස්ථාව නිර්මාණය වුණේ. ඒ වගේම මම ආයෙත් මතක් කරන්න අනිත් මතකේ තමයි මගේ ජීවිතේ සම්නිස්ථානයක් වුණා. ඊට කලින් ගන්න පළවෙනි ගීතය නිර්මාණය වෙන්නේ 2018 විතර. ඉතින් මම මේ අවස්ථාවක් කරගන්න මෙච්චර කාලයක් මගෙත් එක්ක එකතු වෙලා මහිමාන කටයුතු වල යෙදුණු හැම දෙනාම ගොඩාක් ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරන සමග ආදරය යාලට ඉතින් මගේ අක්කව මතක් කරගන්න කලින් නෑ. ඒ වගේම තමයි අම්මයි තාත්තයි දෙන්නම